vlog. මම අද ස්ටඩි ව්ලොග් එකක් ගේන්න හිතුවා. ඉතින් මගේ නම හිරු. මම කලින් ස්ටඩි ව්ලොග්ස් කරලා නැහැ. මට නිකන් හිතුණා ස්ටඩි ව්ලොග් එකක් කරත් හොඳයි කියලා. මම ජොබ් එකක් කරන ගමන් තමයි ස්ටඩීස් කරන්නේ. එතකොට මම ඩේ ටයිම් එකේ ජොබ් එක කරලා නයිට් ටයිම් තමයි මට ගොඩක් වෙලාවට ෆ්‍රී ටයිම් එකක් හම්බෙන්නේ ස්ටඩීස් වලට. කොච්චර අමාරුණත් මම කොහොම හරි රැට ඇරගෙන ඉන්න පුදුම ගේමක් වෙනවා. ඉතින් අපි ආස කරන සමහර අපේ හීනවලට යන්න අපිට චුට්ටක් නිදි මරන්න වෙනවා. චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඒ හීනේ අවසානයේ හරි ලස්සනට අපි ආස කරන දේවල් ලැබුණාම ඒක හරි ලස්සනයි. අනිත් දේ තමයි දෙයක් නිකන් ලැබෙනවට වඩා ඒ දේට මහන්සි වෙලා කැප වෙලා ඒ දේ ලබා ගන්නකොට ඒකේ තියෙන සතුට ගොඩක් වැඩි. ඒක තමන්ට දැනෙනවා ඒක කොච්චර ලොකු සතුටක්ද කියලා. ගැහැළමෙක් වුණාම ගොඩක් ස්ට්‍රෝං වෙන්න ඕනේ. මේ සමාජයේ ඉන්න නම් ගැහැළමෙක් විදිහට හොඳටම ස්ට්‍රෝං වෙන්න ඕන. මොකද ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා ගැහැළමෙක්ව හරි ඉක්මනට මනසින් හිතින් වටන්න පුළුවන් කියලා. කාටවත් ඔයාව වටන්න දෙන්න එපා. කාටවත් ඔයාව පාලනය කරන්න දෙන්නත් එපා. ඔයා ඔයාගේ ටාගට් එක ෆෝකස් කරලා ඔයාගේ ටාගට් එකට වැඩ කරන්න. එතකොට කවුරු මොනා කිව්වත් ඔයාව වැටෙන්නෙත් නෑ. ඔයාව වටන්නත් බෑ. මම පොඩි එක්සාම්පල් එකක් දෙන්නම්. අපේ ජීවිතත් හරියට ගඟක් වගේ. ගඟක් ගලාගෙන යනකොට කොච්චර ගල්, මුල්, කඳු, බෑවුම්, තැනිතලා හම්බෙනවද? හැබැයි ඒ ගඟ කවදාවත් ඒ කොච්චර බාධාවත් ඒ ගඟ ගලන එක නවතින්නේ නැහැ. ඒ වගේ අපේ ජීවිතවලටත් කොච්චර ප්‍රශ්න, කොච්චර බාධා, කොච්චර දේවල් වුණත් අපි අපේ ජීවිතේ අපිට තියෙන ටාගට් එකට යන්න අපි හරියට ගඟක් වගේ වෙන්න ඕන. ඉතින් මං හිතනවා මගේ ව්ලොග් එක හොඳ ඇති කියලා. මම තාම ව්ලොග්ස් වලට අලුත්. වැරදි අඩුපාඩු ඇති. එහෙම ඒවා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.